අහලා බලන්න ඔයාටත් මේ වගේ දේවල් වෙලා තියෙනවද කියලා. නුවර ප්‍රදේශයේ එක්තරා ගමක ඒ ගමාසලින් යන ලොකු පාරක් තිබුණා. ඒ පාර හරහා දවසට බස් ගණනාවක් යනවා. නමුත් රෑ 10න් පස්සේ ඒ පාර හරිම නිහඬයි. කිසිම බස් එකක්වත් කිසිම වාහනයක්වත් යන්නේ නැති තරම්. ගමේ මිනිස්සු අතර පැරණි කතාවක් තිබුණා. රෑ 11න් පස්සේ යන අවසාන බස් එකට නැංගොත් ඔබ යන්නේ ඔබ හිතන තැනට නෙවෙයි. බොහෝ දෙනා ඒ කතාවක් විතරක් කියලා හිතුවා. නමුත් ඒ අත්දැකීම ලබපු කීප දෙනෙකුත් මේ ගමේ සිටියා. ඔවුනට ඒ දේවල් ඔප්පු කරගන්නට නිවැරදි සාක්ෂි තිබුණේ නැහැ. කවිදු කියන්නේ මේ ගමේ හිටපු තරුණයෙක්. ඔහු අධ්‍යාපන කටයුතුලින් අනතුරුව රැකියාවක් සඳහා නගරයට යනවා. ඔහු රැකියාව කළේ එක්තරා මූල්‍ය ආයතනයක. හැමදාම හවස 5 වෙනකොට වැඩෑරී ගෙදරෙන ඔහුට මේ පිළිබඳ කිසිම හාන් කවිසියක් දැනගන්නට ලැබෙලා තිබුණේ නැහැ. දිනක් ඔහුගේ වැඩ කටයුතු ඉවර වෙන විට රාත්‍රී 10 පමණ වුණා. ඔහු සේවා ස්ථානයේ සිට බස් නැවතුමට එන විට 10:30 පමණ වෙලා තිබුණා. ඔහු මද වෙලාවක් ඔහුගේ ගම හරහා යන බස් රථයක් පැමිණෙන තුරු බලාන සිටියා. ටික වෙලාවකට පස්සේ දුරින් බස් එකක ලයිට් එකක් පෙනුණා. බස් එක හෙමින් නෙමින් ඔහු සිටි බස් නැවතුම් පොළ ඉදිරියට ආවා. කවිදු ළඟින් බස් රථය නැවැත්තුවා. බස් රථයේ රියදුරුගේ මුහුණ කවිදුට හරියට පෙනුනේ නෑ. කවිදු බස් රථයට ගොඩ වුණා. හරිම අමුතු බස් රථයක්. බස් එක ඇතුලේ 5-6 දෙනෙකුට වැඩි සිටියේ නැහැ. ඒ සිටි අයත් කිසිම කතාවක් බහක් නෑ. ඔවුන් සියලු දෙනාම ජනේලයෙන් පිටත තමයි බලාන සිටියේ. බස් එකේ ගමන පටන් ගත්තා. පාරේ තිබෙන ලයිට් එකින් එක පසු වෙලා යනවා. අමුතු ඇඳුමකින් සැරසුණු කොන්දොස්තර මහතෙක් කවිදු ළඟට ආවා. කවිදු ඔහුගෙන් ටිකට් පතක් මිලදී ගත්තා. කොන්දොස්තර මහතාද බිම්බලාගෙන සිටි අතර ඔහුගේ මූණවත් හරියට කවිදුට පෙනුනේ නැහැ. ටික වෙලාවක් ගමන් කළා. බස් රථය නතර වුණා. හැබැයි බස් නැවතුම් පොලක නෙවෙයි. ඒත් බස් රථයට කාන්තාවක් නැංගා. ඇය ටිකට් පතක් ගන්නවා. කවිදු දුටුවේ නැහැ. ටිකට් පතක් ලබා දෙන්නවත් කොන්දොස්තර මහතා ඇය ළඟට ගියේ නෑ. කවිදු ජංගම දුරකථනයෙන් GPS බැලුවා. මැප් එක පේනවා. නමුත් ලොකේෂන් පෙන්වන්නේ නැහැ. බස් එක යන පාර ඔහුට එතරම් හුරු පාරක් නැති බවයි ඔහුට දැනුනේ. ඔහු ජනේලයෙන් පිටත බලාන සිටියා. කිසිම නිවසක්වත් කිසිම ලයිට් එකක්වත් පෙනුනේ නැහැ. ඇත්තටම පාරක් වගේද කියලා පෙනුනෙත් නැහැ. බස් එකට නැගපුවර කාන්තාව හෙමින් කවිදු දිහාට හැරුණා. හෙමින් කවිදු දිහාට හැරුණා. ඔයා අලුත් කෙනෙක් නේද? ඇය ඇහුවා. කවිදු බය වුණා. මොකක්ද ඒ කියන්නේ? කවිදු ඇසුවා. ඇය සුළු සිනාවක් දැම්මා. මේ බස් එකට නගින අය සාමාන්‍යයෙන් නැවත යන්නේ නැහැ. කවිදුට ඒ කතාවට හොඳටම බය හිතුණා. කවිදුගේ හෘද ස්පන්දනය වැඩි වුණා. මේ බස් එක මොකක්ද? කවිදු ඇසුවා. කාන්තාව ජනේලයෙන් පිටත බලාන සිටියා. මේක අවසාන ගමනට යන බස් එක. මරණයට ළඟා වෙලා ඉන්න අය තමයි මේකට නගින්නේ. බස් එක එක්වරම බ්‍රේක් කළා. ඩ්‍රයිවර් කණ්ණාඩියෙන් කවිදු දිහා බැලුවා. පළමු වතාවට ඔහුට
රියදුරුගේ මුහුණ පෙනුණා. කවිඳුගේ හදේ ගැස්ම තවත් වැඩි වුණා. ඩ්‍රයිවර්ගේ ඇස් දෙක කළුම කළුයි. බස් රථය නැවතත් ගමන් ආරම්භ කළා. කවිඳු බයෙන් මොකද වෙන්නේ කියලා හිතාගන්න බැරුව ඉඳගෙන හිටියා. ටික වෙලාවකින් බස් රථය නැවැත්තුවා. බස් රථයේ සිටි කාන්තාව ඔයාට තව එක chance එකක් තියෙනවා. ඉක්මනට මෙතනින් බැහැගන්න කියලා කවිතුරු කිව්වා. කවිඳු ඉක්මනින් බස් රථයෙන් බැහැගත්තා. කවිඳුගේ ඇස් දෙක ඇරුණා. ඔහු හිටියේ ඔහුගේ රාජකාරි නිම වී බස් රථයට නගින්න සිටි බස් නැවතුම් පොලේ. මෙන විට උදේ වෙලා තිබුණා. සාමාන්‍ය පරිදි පාරේ වාහන යනවා. කවිඳු ෆෝන් එකෙන් වෙලාව බැලුවා. වෙලාව උදේ 6යි විනාඩි 45යි. කවිඳුට හිතාගන්න බැරි වුණා. කවිඳු හිතුවා කවිඳු දැක්කේ හීනයක් කියලා. කවිඳු රෑ වෙලා ගෙදර යන්නට ඇවිත් හිටියත් ඔහුට බස් නැවතුම් පොලේ නිින්ද යන්නට ඇති කියලා තමයි ඔහු හිතුවේ. ඔහු වේවිතාන උදෑසන පැමිණි බස් රථයකින් ඔහුගේ ගමට යන්නට පිටත් වුණා. බස් රථයට නැග ටික දුරක් යන විට ඔහු ටිකට් පතක් ලබා ගැනීමට මුදල් ගැනීම සඳහා ඔහුගේ එක් සාක්කුවකට අත දැම්මා. එහි තිබී ඔහුට ටිකට් පතක් හමු වුණා. ඔහු පෙරදා රාත්‍රියේ ගිය බස් රථයේ ටිකට් පතයි. ඔහුගේ හදවත මදකට නැවතුණා. ඔබ හිතන්නේ එදා රාත්‍රියේ කුමක් සිදුවෙන්න නැද්ද?